දෙවියන් වහන්සේ ළඟට ඔයාගේ ආශාව ඔසවන්න ඕනේ නම් මුලින්ම ඔයාව උස්ස ගන්න එපා. ඔයාව පහත් කරගන්න. මට හැමදේම ලැබිලා තියෙනවා. මගේ හැමදේම හරි ගිහිල්ලා තියෙනවා. ඒ නිසා ඔය අනිත් අය වගේ මට බොරු කරන්න, කාගෙන්වත් කඩාගෙන වඩාගෙන කන්න මට ඕන නැහැ කියලා අපි සමහර වෙලාවට අපේ හොඳකම වර්ණනා කරගන්නේ, අපේ හොඳකම ගැන අපි කියාගන්නේ තවත් අයව සංසන්දනය කරගෙනනේ. එහෙම සංසන්දනය කරනකොට මගේ හොඳකම මට ඉස්සරහට ගේන්න ඕන වගේම අනිත් අයගේ නරක හොඳ නැතිකමත් මම පල්ලෙහාට දාලම තමයි අපි කතා කරන්නේ. හැබැයි එහෙම කතා කරන හැම වෙලාවකම මම කරන්නේ මගේ හොඳකම ගැන ඇතුලේ කතා කරන්න, ඒක ඉස්සරහට අරගෙන ඉන්න ඕන වගේම මගේ තියෙන අනිත් අයහපත් ගතියකුත් මම ඉස්සරහට අරගෙන එනවා. මම අනිත් කෙනාව හෙලා දකින තැනකුත් එතනම සිද්ධ කරලා ඉවරයි. එතකොට මගේ අර හොඳකම් ඔක්කොම ටික දිය වෙලා ගිහිල්ලත් ඉවරයි. අද ජේසුස් වහන්සේ උපමාවක් ඇතුලේ අපේ ආශාව, අපේ මේ හොඳකම මොන විදිහටද අපි පාවිච්චි කරන්න ඕන කියන කාරණාව කියනවා. උන්වහන්සේකට උදාහරණයට ගන්නේ පරිසිවරයෙකුයි අයකමියෙකුයි දේව මාලිගාවට ගිහිල්ලා පල්ලියකට ගිහිල්ලා යාක්ෂා කරන මොහොත. එතනදී අයකමියා හොඳකම ගැන කියාගෙන ප්‍රශංසා කරනවා. ඒකේ වැරැද්දක් නැහැ. මගේ තියෙන හොඳකම, මට ලැබිලා තියෙන යහපත් දේවල් වලට දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න ඕන. හැබැයි මේ ප්‍රශංසාව අතරේ පොඩි හින්ට් එකකුත් පරිසිවරයා ගහනවා. ඒ තමයි එතන ඉන්න අයකමියා ගැනත් කියාගෙන මම මෙයා වගේ නන් නෙමෙයි කියලා. එතකොට අර අයකමිය එයාගේ ජීවිතය ඇතුලේ හොඳකමට කරපු ප්‍රශංසාවම දෙවියන් වහන්සේ ඉස්සරහා අප්‍රසන්න දෙයක් වෙලා ඉවරයි. හැබැයි අයකමියා දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන ඒ විදිහ හරිම වෙනස්. අයකමියට කියන්න හොඳකමක් නැති නිසා අයකමියා තමාගේ ඇතුලේ තියෙන ඒ හැම නරකක්ම දෙවියන් වහන්සේට දෙනවා. ප්‍රසන්න වුණේ පරිසිවරයාගේ හොඳකම ගැන කියලා අයකමියව නැති කරපු එක නෙමෙයි. තමාගේ නැතිකම ගැන අයකමියා පිළිගත්තු යාක්ෂාව තමයි හොඳම දෙවියන් වහන්සේට ප්‍රසන්න වෙච්ච යාක්ෂාව උනේ. හේතුව මොකක්ද? අයකමියා දෙවියන් වහන්සේ ඉස්සරහා වැටිලා එයාගේ වැටිච්චකම ගැන, එයාගේ බැරිකම ගැන බොහොම බහැපත්ව ඒ දේ පිළිගත්ත නිසා. උපදේශකයා අද පළවෙනි කියවීමේ අපිට මතක් කරලා දෙනවා බහැපත් මිනිස්සෙක්ගේ ආශාව කොච්චර ප්‍රබලද කියලා. ඒ බහැපත් මිනිස්සෙක්ගේ ආශාව අහසේ වලාකුළු සිදුරු කරගෙන යනවා කියලා කියනවා. ඒ තරම් බලවත් කාගේ ආශාවද, කාගේ ඉල්ලීමද, කාගේ මොරගැසීමද? බහැපත් මිනිස්සයාගේ. බහැපත් කියන්නේ මගේ කම, මගේ විදිහ, ඒ විදිහටම පිළිගන්න කෙනා. ඔයාගේ හොඳකම, ඔයාගේ ලස්සන, ඔයාගේ යහපත්කම ඒ විදිහට පිළිගන්න. හැබැයි පිළි අරගෙන විතරක්ම නෙමෙයි. ඒ යහපත්කම ඇතුලේ තවත් තියෙනවා අපි හැම කෙනෙක්ගේම බැරිකමකුත්. අර පරිසිවරයාට තිබ්බා හොඳකම් ගොඩක්, හැබැයි එයාගේ බැරිකමක් තිබ්බා. ඒ තමයි අනිත් අයව හෙලා දකින ඒ අඩුපාඩුව, බැරිකම. එයා ඒක පිළිගත්තේ නැහැ. ඒක එයා දෙවියන් වහන්සේට එසෙව්වේ නැහැ. අන්න ඒ නිසා තමයි එයාගේ යහපත්කම, ඒ ආශාව, ප්‍රශංසාව දෙවියන් වහන්සේට වැදගත් උනේ නැත්තේ, වැඩක් උනේ නැත්තේ. පෞල්තුමා තිමෝතිතුමාට ලියන ලියුමේ අද කියනවා, ස්වාමිනී, මම යහපත් සටනේ සටන් කළෙමි, මම ඇදහිල්ල ආරක්ෂා කළෙමි, මම දිවීම අවසන් කළෙමි. යහපත් සටන මොකක්ද? ඇදහිල්ල ආරක්ෂා කිරීම මොකක්ද? දිවීම අවසන් කිරීම මොකක්ද? අපි මේ යන ගමනේ මගේ බහැපත්, මගේ යටහත් පහත් දෙවියන් වහන්සේ සියල්ලට වඩා උසස් කියලා තියෙන තැන ඉඳගෙන මට වඩා අනිත් හැම කෙනෙක්ම මේ ලෝකේ හොඳයි යහපත් කියන තැන ඉඳගෙන මගේ තියෙන
ඒ හැම දෙයක්ම හැම අමාරු කමක්ම අනිත් අය ඉස්සරහා කියන්න අකමැති හැම දෙයක්ම අනිත් අය මගේ ගැන හොයන අඩුපාඩු ටිකම මමම ඉස්සරහට අරගෙන ඇවිල්ලා ඒ ටික දෙවියන් වහන්සේ ළඟ තියලා අන්න ඒ ටික උන්වහන්සේට ඔසවන තැන තමයි මොකක්ද වෙන්නේ? ඔයාගේ මගේ යාක්ෂාව වලාකුළු සිදුරු කරගෙන යන්නේ කාලකටද දෙවියන් වහන්සේ ළඟට. දෙවියන් වහන්සේ ළඟට ඔයාගේ යාක්ෂාව ඔසවන්න ඕනේ නම් මුලින්ම ඔයාව උස්ස ගන්න එපා. ඔයාව පහත් කරගන්න. ඔයාගේ පහත්කම් ටික අරගෙන ඒ දේවල් ටික ඔසවන්න. දෙවියන් වහන්සේ ඔයා දිහා බලාවි. Walk with the church.